පිටිපස්සෙන් පොලිමේ කලින් පොලිමේ මෙහා කරවලට මෙහා පැත්තින් එක පොත අරගෙන එනවා. ෂෝයි ඉන්නේ උතන තුන්වෙනි පාරට කියන්නේ. ඔය පිටිපස්සෙම පොලිමේට කලින් පොලිමේ මේ පැත්ත කරවලකට මෙහා පැත්ත එක පොත අරගෙන එනවා. ඔව්. නැගිටින්න බලන්න. ඌට පිටිපස්සේ ගාව. අන්න හරි. ඔව්. පොත අරගෙන. තියුට් අරන් එන්න බලන්න. ෂයියවන් ප්‍රශ්නයිනේ මේක තමයි ඔබට තේරෙන්නේ නැත්තේ. ගොන් 70. යව එකපාරක් ෆේල් වුණාම තමයි තේරෙන්නේ. අම්මලා තාත්තලා සල්ලියකෝ මට දීලා යන්න එපා මේක ඇවිල්ලා. උන් උදේ ඉඳන් එක එකට කමුරලා හොයාගන්න සල්ලි. තුන්වෙනි පාර බලන්න මගේ උගුර රිදා උගුර ලේ වෙනවා දැන්. හරි කට හොදන් ආවේ ගිහිල්ලා කලින් පාර ඉන්ටර්වල් එකේ. මේ ගෝතේ අතන ඉඳන් එහා පැත්තේ කාට රෙද්දක් කතා කරනවා. තොපි ගිහින් බලපන් අම්මලත් එක්ක දවසක් ගිහින් අම්මේ තාත්තෙක් එක්ක වැඩට ගිහින් බලපන් මොකද්ද මේ මිනිස්සු මුළු දවසම කොච්චර දුක් විඳිනවද තොපිට සල්ලි දීලා පන්ති වන්න කියලා. Taman හම්බ කරන එක රුපියලක් දෙකක් වෙන එකක් වෙනුවෙන් වියදම් කරලා බලපන් කොච්චර අමාරුයිද කියලා. ආයි පන්ති ආවත් නැත්නම් මට වැඩක් නැහැ. හරි ඉන්නවනම් හිටපන් නැත්නම් ඵලයක්. කිව්වා තුන්වෙනි පාරට කිව්වේ. ෆ්‍රෙෂ් අයන්ට විශේෂයෙන් කියන්නේ. උඹලා දන්නේ නැහැ මේකේ තියෙන ප්‍රශ්නේ එක සැරයක් විභාගයට ගිහිල්ලා ෆේල් වුණාට පස්සේ. ෆේල් වුණාට හෝ කෙලවුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ දන්නේ නැහැ. එතකොට මිනිසුන්ගෙන් එන ප්‍රෙෂර් එක තමන්ගේ දෙමව්පියන්ගේ මූණ දැක්කහම තමන්ට එන හැඟීම තේරෙන්නේ නැහැ. රිවිෂන් පන්තියකට ෆස්ට් ෂයි එකක් එනවා නම් ඌට හම්බෙන ලොකුම තෑග්ග තමයි ඒ ෆීලිං එක තේරුම් ගන්න පුළුවන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි උන් එක ඉඳිද්දි. එතකොට ෆස්ට් ෂයි එකටත් වැඩ කරන්න ඕනි කියලා තේරෙනවා. දැන් ෆස්ට් ෂයි උන්ගෙන් 95ක් වැඩ කරනවා පන්තිවල. තියරි පන්තියේ හිටියා වගේ නෙමෙයි කලින් ෂයි එකේ ගියා වගේ නෙමෙයි රිවිෂන් එකට ආවට පස්සේ ෆස්ට් ෂයි එකක් වැඩ කරනවා. තේරෙනවා. එකෙක් දෙන්නෙක්ට තේරෙන්නේ නැහැ. උන්ට තේරෙන්නේ එක සැරයක් ෆේල් වුණාට පස්සේ. අපරාධ රුපියල් ලක්ෂ ගාණක් ෂයි එකක් වියදම් කරන්න. හරි. බහුතරයක් ෆ්‍රෙෂ් ෂයි උන් රිවිෂන් ඇවිල්ලා හැදෙන්නේ ඒකයි. ඒගොල්ලෝ දන්නවා. ඒතර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි උන්ගේ වැඩ කරන විදිහත් එක්ක තේරෙනවා කොහොමද කරන්නේ කියලා. හැඟීමක් එනවා වැඩ කරන්න ඕනේ කියලා. බහුතරයක් පන්තිවල එහෙම ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ඒව සද්දයක්වත් නැහැ. මේ යකා කියවනවා අතන ඉඳන් මේ අත්පය දිගාරලා කියවනවා. එපා කියවන්න එපා පාඩම් බලන්න කියලා කියද්දි කියවනවා.